ජීවිත කාලය පුරා අපිට රැස් කරන්න පුළුවන් වටිනාම ධනය කුමක්ද ඇහුවොත් අපිට දෙන්න පුළුවන් මිල මුදල්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් මේ සියල්ල අතරින් ඔබ ලබන අධ්‍යාපනය ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානය. රැස් කරන දේපල ඉඩකඩම්, යාන වාහන ඕනෑම මොහොතක විනාශලා යන්න පුළුවන්. හැබැයි අපි ලබන විධිමත් අධ්‍යාපනය අත්දැකීම් තුලින් ලබන පන්නරේ ජීවත් වෙලා ඉන්න තාක්කල් කිසිම දවසක කාටවත් උදුර ගන්න බෑ. ඒ වගේම තමයි අපේ ජීවිතයේ ඕනෑම මොහොතක කඩා වැටුණු නැවත ගොඩනැගීමේ ශක්තියක් අපිට ලබා දෙන මේ විධිමත් අධ්‍යාපනය තුළ. ඒ නිසා තමයි පුද්ගලයෙකුට අධ්‍යාපනය මේ තරම් වැදගත් වෙන්නේ. සෑම පුද්ගලයෙකුටම වගකීමක් තියෙනවා තමන්ට සුදුසු විශේෂ ක්ෂේත්‍රයන් තෝරාගෙන විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීම. ඒ වගේම තමයි දෙමාපිය විදිහට සෑම දරුවෙකුගේම අධ්‍යාපනයෙන් මේ තරම් කැපවීමක් සිදු කරන්නේ මේ කාරණාව ඉතා හොඳින් සෑම දෙමාපියෙක්ම දන්න නිසා. ඔබ දන්නවා සමහර අය මූලික පාසල් අවධියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉතා හොඳින් අධ්‍යාපන හදාරලා අධ්‍යාපන අතරමැදි කඩා වැටෙනවා. සමහර අය මූලික හා ද්විතීයික පාසල් අවධියේ දක්ෂතාව පෙන්වලා උසස් පෙළ අවධියේදී ඉතා හොඳින් දක්ෂතාව පෙන්වමින් ජීවිතය සාර්ථක කරගන්නවා. මේ විදිහට පුද්ගලයෙකුගේ අධ්‍යාපනික ගමන් මඟ සහ ඔවුන්ගේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය වෙන්නේ මොන ආකාරයෙන්ද? ඒ වගේම තමයි ඔවුන් තෝරා ගන්නා විෂය ධාරාව කුමක්ද? මේ සියලුම කරුණු ඔබේ උපත් කේන්දරයේ පැහැදිලිව පෙන්වන්න කරනවා. උපන්දිනේ මේ කාරණා මනාව පෙන්වන්න කරනවා. මම කතා කරන්න යන්නේ සාම්ප්‍රදායික ජ්‍යොතිෂය, විද්‍යානාදී, ක්‍රිෂ්ණමූර්ති හෝ එවැනි සංකීර්ණ විෂය ධාරාවකින් නෙමෙයි. ඉතා සරලව ඔබට ඔබේ දරුවාගේ නැත්නම් ඔබේ අධ්‍යාපනයේ ගමන් මඟ ඔබ තෝරා ගන්නා විශේෂ ක්ෂේත්‍රය නිවැරදිව නිගමනය කරන්නේ කොහොමද කියන එක සරලව පැහැදිලි කරනවා. ඕනෑම පුද්ගලයෙකුගේ අධ්‍යාපනයේ ගමන් මඟ සම්බන්ධව වැදගත් වෙන භාවයන් 4ක් තියෙනවා. දෙවැන්න තමයි ඕනෑම පුද්ගලයෙකුගේ මූලික අවධිය, පෞල් පසුබිම, ඔබේ කතන හැකියාව, මූලික ඉගැන්වීම් සම්බන්ධව පෙන්වන භාවය. දෙවැන්න ඔබේ කේන්දරයේ ඉතා ශක්තිමත් නම් ඔබේ පෞල් පසුබිම, ඒ කතන හැකියාව, මූලික ඉගැන්වීම් අවධිය ඉතා ශක්තිමත්. ඒතකොට ඊළඟට හතරවැන්නෙන් පෙන්වන්නේ මූලික පාසල් අධ්‍යාපනය. ඒ කියන්නේ ගෙදර පරිසරය, මූලික අධ්‍යාපනික රටාව සම්බන්ධව සීළු කරුණු හතරවැන්නෙන් පෙන්වුම් කරනවා. හතරවෙනි ඉතා ශක්තිමත් සහ ප්‍රබල ග්‍රහයන් ඉන්නවා කියන්නේ ඔබේ මූලික අධ්‍යාපනය, පාසල් පසුබිම, ඉගෙනුම් රටාව ඉතා හොඳ මට්ටමක පවතින බව පෙන්වන්නේ ගියා. ඒකට පස්වැන්න තමයි ඕනෑම කේන්දරයක ඉතාමත් ප්‍රබල භාවය වෙන්නේ. ඒ කියන්නේ ඔබ දන්නවා ඕනෑම කේන්දරයක වැදගත්ම භාවයන් දෙක තමයි පස්වැන්න සහ නවවැන්න. ඒතර 1 5 9 කියන ත්‍රිකෝණය තමයි ඕනෑම කේන්දරයක බලවත්ම භාවයන් තුන වෙන්නේ. පස්වැන්නෙන් තමයි ඕනෑම පුද්ගලයාගේ බුද්ධිය, ධාරණ ශක්තිය, විෂය දක්ෂතාවය, විභාග කඩයිම් වල සාර්ථකත්වය සහ උසස් පෙළ සඳහා විෂය ධාරාව තෝරා ගැනීමේදී ඒ කඩයිම් මායිම තීරණය කරන භාවය. ඒ කියන්නේ ඕනෑම පුද්ගලයාගේ පස්වෙනි භාවය ඉතා ශක්තිමත් කියන්නේ වෙනත්නම් ඉතා සුබ ග්‍රහයක් බලවත් වෙලා ඉන්නවා කියලා කියන්නේ ඔහුගේ මේ කඩේම ඉතා සාර්ථකව අවසන් කරනවා. ඒ කියන්නේ ඔහුගේ මූලික අධ්‍යාපනය, ඔහුගේ බුද්ධිය, දැනුම මේ සියල්ල ශක්තිමත්. එතකොට ඔබ උදාහරණයක් විදිහට මේ කේන්දරයේ 4 වෙනි 5 වෙනි ශක්තිමත් කියන ඔබගේ මූලික අධ්‍යාපනය ඉතා සාර්ථකව ගමන් කරනවා. එතකොට 9 වෙනි තමයි ඕනෑම පුද්ගලයෙකුගේ විදේශ අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, උසස් අධ්‍යාපන අවධිය පෙන්වන්න කරන භාවය. ඒ කියන්නේ 9 වෙනි ඉතා ශක්තිමත් කියලා කියන්නේ 9 වෙනි සුබ ග්‍රහය, සුබ දෘෂ්ටි 9 වෙනි තියෙනවා කියලා කියන්නේ ඔබ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථකයි කියන එක. එතකොට මේ දෙවැන්න, 4 වෙනි, 5 වෙනි, 9 වෙනි කියන භාවයන් ශක්තිමත් වන ඕනෑම පුද්ගලයෙකුගේ ඒ පුද්ගලයා විධිමත් අධ්‍යාපනයක් ලබන ඉතා සාර්ථක අධ්‍යාපනය නිම කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒතර මෙවැනි විධිමත් අධ්‍යාපනයක් ලබන පුද්ගලයෙකුගේ 10 වෙනි ප්‍රබල ග්‍රහයක් කියනවා නම් ගුරු, රවි, කුජ වගේ ලබන අධ්‍යාපනයේ ඍජුවම ඔබේ වෘත්තිය කෙරෙහි යොදා ගන්නවා කියන කාරණා. ඒ නිසා ඊටාත්ම සාර්ථක පුද්ගලයෙකුගේ අධ්‍යාපන සම්බන්ධව ඉතා සාර්ථක පුද්ගලයෙකුගේ මේ 4 වෙනි, 5 වෙනි, 9 වෙනි සහ 10 වෙනි බලවත් වෙලා තියෙනවා. ඒතර මේක තමයි සාමාන්‍ය ජ්‍යොතිෂය. හැබැයි අද මම ඔබට කියන්න යන්නේ මේ සංකීර්ණ ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරෙන් ඔබේ අධ්‍යාපනික ගමන් මඟ ගැන විස්තර කරන එක නෙමෙයි. ඉතාම සරලව ඔබගේ මූලික අංකය, දෛව අංකය නැත්නම් උපන්දිනයේ අංක 2කින් පමණ
උසස් පෙළට තෝරා ගැනීමට ඉඩකඩ තියෙන එහෙම නැත්නම් උසස් පෙළට ආධාරණ විෂය ධාරාව කුමක්ද යන්න සම්බන්ධව ඇති ප්‍රවණතාවය පෙන්වනවා. ඒ කියන්නේ ඔබගේ මූලික අංකය ඔබ උපන් දිනේ එකතු කියන්නේ උපන් දිනේ 23 නම් 3.2.5 ඔබගේ මූලික අංක වෙන්නේ 5. ඒතර ඔබේ සම්පූර්ණ උපන් දිනේ එකතු තමයි දෛවංකය. ඒතර මේ දෛවංකය සහ මූලික අංකය පමණක් භාවිත කරලා උසස් පෙළට ආධාරණ විෂය ධාරාව කුමක්ද යන සම්බන්ධව පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්. ඒතර මේ අංක සහ ග්‍රහයන් අතර තියෙන සම්බන්ධය ගැන මම ඊට කලින් අංක විද්‍යා සම්බන්ධ වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඒ නිසා දීර්ඝව මම මේ ගැන කතා කරන්නේ නැහැ. සෑම ග්‍රහයකටම අයත් අංකයක් තියෙනවා. උදාහරණ විදිහට රවි අංක 1, සඳු 2, 3 ගුරු, 4 රාහු, 5 බුධ, 6 සිකුරු, 7 කේතු, 8 සෙනසුරු, 9 කුජ. මේ ආදි වශයෙන් සෑම අංකයකටම අදාළ ග්‍රහයක් ඉන්නා වගේ සෑම අංකයකටම අදාළ ගතිගුණ සහ විශේෂ ක්ෂේත්‍රයක් නිරූපණය වෙනවා. උදාහරණයක් විදිහට අංක 4 කියලා කියන්නේ රාහුගේ අංකය. රාහු කියලා කියන්නේ විවිධාකාර සිතුවිලි විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ විවිධ පැතිකඩවල සම්බන්ධව සිතන කිසිසේත්ම රාමකට කොට කර නොහැකි සිතුවිලි ඇති විමර්ශනශීලී බුද්ධියක් තියෙන පුද්ගලයෙක්. ඒතර ඔහු පවතින සම්ප්‍රදායට පිටින් තමයි හැම වෙලේම හිතන්නේ. ඒ නිසා ඔහුට දැඩි විමර්ශනශීලී බුද්ධියක් කර්තන හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔහු හිතනින්ම විද්‍යාවිෂය ධාරාවට යොමු වෙනවා. මේ විදිහට මේ මූලික අංකය සහ දෛවාංකය දෙකම අංක 4 වුණා. ස්ථිරවම ඔහු උසස් විද්‍යාවිෂය ධාරාව තෝරා ගන්නවා. ඒ කියන්නේ බයෝ සයන්ස් අංශයට යොමු වෙනවා. මේ විදිහට අංක 8 කියලා කියන්නේ ගණිතයේ පැත්තට යොමු වෙන අංකයක්. ඒ කියන්නේ දැඩි විනය, සංවරශීලී බව, ඉවසීම ඇති සෙනසුරුගේ අංකය. ඒතර මොහු සෑම විටම වගේ ගණිත අංශයට තමයි යොමු වෙන්නේ. ඒතර මොහු අංක 8 යම් පුද්ගලයෙකුට අංක 8 තිබුණොත් මූලික අංකය සහ දෛවාංකය විදිහට ඔය ස්ථිරවම මැත් සයන්ස් අංශයට යොමු වෙනවා උසස් පෙළවදී. 4 සහ 8 තිබුණොත් ඔහුගේ මූලික අංකය සහ දෛවාංකය විදිහට ඔහුට ගණිත අංශය සහ විද්‍යා විෂය ධාරාව දෙකම සම්බන්ධව මනා දැනුමක් ඇති වෙනවා. ඒ වගේම ඔහුගේ සිතුවිලි, ඔහුගේ විනය, ඒ සියල්ලම කැටකොට ඔහුගේ ජීවිතය ගලා යනවා. මේ විදිහට තමයි සාරාංශයක් විතර වෙන්නේ. ඒ විදිහට අපි බලමු එක් අංකයකට අදාළ විෂය ධාරාවන් කුමක්ද කියලා. අංක 1 කියලා කියන්නේ තාක්ෂණික ලැබුවක් තියෙන අංකයක්. ඔබේ මූලික අංකය හෝ දෛවාංක විදිහට අංක 1 තිබුණොත් බොහෝ විට තාක්ෂණික අංශයක ලැබුවක් වෙන ගතියක් තියෙනවා. අංක 2, අංක 3, 6 කියලා කියන්නේ බොහෝ විට කලාකාමී අදහස් නිර්මාණශීලී ගති ඇති වෙන අංක. එතකොට අංක 2, 3, 6 කියලා කියන්නේ බොහෝ විට කලාකාමී කලා ශාස්ත්‍රයට නඹුවක් වෙනන ගතියක් තියෙනවා. ඒ කියන්නේ කලා විෂයෙන් උසස් පෙළ හැදෑරීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. මේක තමයි මූලිකම ප්‍රවණතාවය. ඊට අමතරව ද්විතීයික වශයෙන් වාණිජ්‍ය විද්‍යා විෂය ධාරාවක් යොමු වීම ඉඩකඩක් තියෙනවා. ඒ අනිකුත් අංකය සමග. එතකොට අංක 4 සෑම විටම වගේ විද්‍යා විෂය ධාරාවට යොමු වෙනවා. අංක 7 දැඩි විමර්ශනශීලී බවක් පෙන්වන කේතුගේ අංකය. ඒතකොට බොහෝ විට විද්‍යා විෂය ධාරාව හෝ වාණිජ්‍ය විෂය ධාරාවට යොමු වීම ඉඩකඩක් තියෙනවා. ඒතකොට අංක 8 සෑම විටම වගේ ගණිතය පැත්තට නැඹුරු බවක් පෙන්වන නිසා විද්‍යා විෂය ධාරාව හෝ ගණිතය පැත්තට නැඹුරුවක් තියෙනවා. අංක 9 බොහෝ විට අංක 9ත් ගණිතයේ පැත්තට නැඹුරුවක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩා අංශයට නැඹුරුවක් තියෙනවා. මේ විදිහට මූලික අංකය සහ දෛවාංකය යන අංක දෙකම එක වුණොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට මූලික අංක සහ දෛවාංක අංක 4 වුණොත් ඔය ස්ථිර වශයෙන් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ ආධාරණ අංක දෙකම අංක 8 වුණොත් ගණිත අංශයෙන් දෙනී සිටිනවා. මේ වගේ අංක 5 වුණොත් වැඩි ප්‍රවණතාවක් තියෙනවා වාණිජ්‍ය අංශයට. මූලික අංක සහ දෛවාංක දෙකම අංක 2 වුණොත් අංක 3 වුණොත් අංක 6 වුණොත් ස්ථිර වශයෙන් කලා අංශයෙන් උසස් පෙළ ආධාරණ. ඒතකොට මෙතනදී ඔබට ඇති වෙන ගැටලුව තමයි මූලික අංකය අංක 4 වෙලා දෛවාංක අංක 6 වුණොත් කුමක්ද? ඒ කියන්නේ මෙතන මිශ්‍ර ගතියක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යා විෂය ධාරාවටත් නැඹුරුවක් තියෙනවා, කලා අංශයටත් නැඹුරුවක් තියෙනවා. මෙතනදී අපිට මේ දෙකේම දක්ෂතා ප්‍රවණතාව පෙන්වන බවක් පේනවා. මෙතනදී ස්ථිර වශයෙන් තෝරා ගන්නා විෂය ධාරාව නිගමනය කරන්න පුළුවන්. ඔබගේ සම්පූර්ණ උපන් දිනේ අංක ටික පිළිවෙල ලිව්වම වැඩිපුරම තියෙන අංක 4ද 6ද කියලා බලන්න. ඒ කියන්නේ ඔබගේ
උපන්දිනේ සම්පූර්ණ අංක 8 ලිව්වහම අංක 6 දෙවතාවක් තියෙනවා. අංක 4 තුන් වතාවක්. එහෙනම් වැඩි ප්‍රවණතාවක් තියෙනවා විද්‍යා විෂය ධාරාව තෝරා. මේ විදිහට උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීමට හැකි වෙනවා මේ මූලික අංකය සහ දෛව අංකයෙන් පමණක්. ඒතර මෙතනදී ඔබගේ මූලික අංකය කුමක් වුවත් දෛව අංකය කුමක් වුවත් ඔබ තෝරා ගන්න විෂය ධාරාව සම්බන්ධව පැහැදිලි විස්තරයක් මම මේ පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. මොකද මූලික අංකය අංක 1 අයගේ දෛව අංකය 1 සිට 9 දක්වා පිළිගියොත් කුමන විෂය ධාරාවක් සඳහා වැඩි ප්‍රවණතාවක් තියෙනවද කියන කාරණය මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න බැරි නිසා මම පළවෙනි කමෙන්ට් එකේ සියලුම දෛව අංක සියලුම මූලික අංක සමග එකිනෙකට ඇතිවන ප්‍රවණතාවය දක්වනවා. ඉතින් මෙතනදී පැහැදිලිව කියන්න කාරණය තමයි මේ මූලික අංකය සහ දෛව අංකය වෙතින් පෙන්වන විෂය ධාරාවට අදාළ ග්‍රහයෙක් අපි හිතමු උදාහරණයක් විදිහට මූලික අංකය අංක 4 දෛව අංකය අංක 8. එතකොට ඔහු විද්‍යා විෂය ධාරාවට සහ ගණිත අංශයට වැඩි නපුරුවක් දක්වනවා. ඒ මේ විදිහට ඒ කියන්නේ රාහු සහ සෙනසුරු ගේ බලය මෙතන පෙන්වනවා. එතකොට ඔහුගේ කේන්දරේ සෙනසුරු බලවත් ස්ථානයේ කේන්ද්‍ර ස්ථානයක හෝ 5-9 වැනි ස්ථානයක සිටිනවා නම් වැඩි ඉඩ කඩක් තියෙනවා සෙනසුරුගේ බලය උද්දීපනය වීමට. ඒ කියන්නේ ඔහු වැඩි ඉඩ කඩක් තියෙනවා ගණිත අංශයට නැඹුරු. මේ විදිහට අපි අධ්‍යාපනය ගැන කතා කරපු 2, 4, 5, 9 කියන භාවයන් වල මේකී අංකයට අදාළ ග්‍රහයක් බලවත් සිටිනවා නම් පැහැදිලිවම ඔහු ඊට අදාළ විශේෂ ක්ෂේත්‍රයකට නැඹුරුවක් දක්වනවා. මේක තමයි සිද්ධාන්ත. එතකොට ඔබට තා පැහැදිලිව මම හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. ඔබගේ කේන්දරයේ විශේෂයෙන්ම 4, 5, 9 කියන භාවයන් වල ශක්තිමත් ග්‍රහයන් පිටනම ශක්තිමත් භාවයන් වෙලා සිටිනවා නම් ඔබගේ අධ්‍යාපනය ගමන්වල ශක්තිමත්. ඒ වගේම ඊට අදාළ ග්‍රහයක අංකයක් මූලික අංකයක හෝ දෛව අංකයක විතර තියෙනවා නම් පැහැදිලිවම මේ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ගමනය කරන්න පුළුවන් අපිට ඔයාලට අදාළ සුදුසු විෂය ධාරාව කුමක්ද කියන එක. ඉතින් මේ විදිහට මම හිතනවා අපි මේ කතා කරේ අධ්‍යාපනය ගැන පමණයි. මේක ප්‍රවණතාවයක්. ඒ කියන්නේ මේක නියතයක් නෙමෙයි. මූලික අංකය හා දෛව අංකය දෙකම අංක 8 වෙලා කලා ශාස්ත්‍රයේ විෂය ආධාරණ ඕනතරම්යි. මේක නියතයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ජ්‍යොතිෂය අංක විද්‍යාව කියන්නේ සම්මුති සත්‍ය. නියතයක් නෙමෙයි. 100% සෑම විටම සත්‍ය වෙන්නේ. ඒ කාරණාව විතර හොඳින් තේරුම් අරගෙන තමයි මොකද මේ ජ්‍යොතිෂය සහ අංක විද්‍යාව කියන්නේ එක පැත්තක් විතරයි. ජීවිතේ ප්‍රවණතාවය පෙන්වන මාර්ග උපදේශයක් පමණක් තමයි ජ්‍යොතිෂ සහ අංක විද්‍යාව කියන්නේ. එහෙම නැතුව නියත ගමන් මොකක් පෙන්වන විද්‍යාවක් නෙමෙයි. ඒක තේරුම් අරගෙන ඔබගේ මනස ඔබගේ සිතුවිලි මේ සියල්ලට ඉහළින් ගමන් කරන බව නැවත නැවතත් අවධාරණය කරමින් සියල්ලම තීරණය වෙන ඔබගේ සිතුවිලි රටාව, ඔබ සිතන ආකාරය, ඒ මනස ක්‍රියාත්මක වෙන ආකාරය මත කියන එක පැහැදිලිව කියමින් තමත් ආදරෙන් ඉල්ලනවා ඔබගේ අදහස් වටිනා අදහස් අපිට ඉදිරිපත් කරන්න. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් විවේචනයක් ඊට වෙනස් අදහසක් ඔබට තියෙනවා නම් ඒකත් අපිට කමෙන්ට් එකක් විදිහට එවන්න. තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔබට පුළුවන් මේක ෂෙයා කරන්න, එහෙම නැත්නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. අපි ඊළඟට ඔබගේ කේන්දරයෙන් එහෙම නැත්නම් ඔබගේ මූලික දෛව අංක වලින් එළිවන ඔබගේ වෘත්තීය රටාව, වෘත්තීය ගමන් මඟ පිළිබඳව වටිනා අදහස් කීපයක් එක්ක නැවත හමු වෙනවා.